හරි. 9. 9 මොකක්ද කියන්නේ? ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියාවලට ඇල්ඩෝල් සංගලනය භාජනය විය හැක්කේ පහත දැක්වෙන කුමන සංගමනයක්? හරිම ලේසියි. ඇල්ඩෝල් සංගලනයක් වෙන්න තියෙන අවශ්‍යතාවය. හරි. ප්‍රධාන අවශ්‍යතාව දෙකයි. හරිද? පළවෙනි ප්‍රධාන අවශ්‍යතාවය තමයි ඇල්ඩෝල් සංගලනයක් වෙන්න ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් විය යුතුයි. හරිද? ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක්. ඒ කියන්නේ සීලිත්ත බන්ධිතව එකක් තිබිලා මැද හෝ අග ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් නැත්නම් කාබනෝල් සංයෝගයක් විය යුතුයි. ඊට අමතරව අනිත් අවශ්‍යතාවය තමයි මේ කාබනෝල් සංයෝගයක් වීම විතරක් ප්‍රමාණවත් නෑ. අනිත් දේ තමයි ඇල්ෆා හයිඩ්‍රජන් එකක් තියෙන්න ඕනේ මේ කාබනෝල් සංයෝගය. මොකද ඇල්ෆා හයිඩ්‍රජන් කියලා කියන්නේ? ඒ කියන්නේ සීදිත්ත බන්ධිතෝ එකක් තියෙන්න ඕනේ. මේ කාබනෝල් කොටසක්. ඒ කාබන්ට යාබද මෙන්න මේ කාබන්ට අපි කියනවා කාබනෝයිල් කාබන් කියලා. කාබනයිල් කාබන්. ඊට යාබද කාබන්ට අපි නමක් කියනවා ඇල්ෆා කාබන් කියලා. මෙන්න මේ ඇල්ෆා කාබන්ට සම්බන්ධ හයිඩ්‍රජන් පරමාණු වලට අපි කියනවා ඇල්ෆා හයිඩ්‍රජන් කියලා. ඇල්ඩෝල් සංගමනයක් වෙන්න නම් මේ කාබනෝයිල් සංයෝගයක ඇල්ෆා හයිඩ්‍රජන් එකක් තියෙන්න ඕනේ. මෙහෙම කෙනෙක් තියනවාද කියලා බලන්න. හරි. මුලින්ම ඇල්ඩිහයිඩ් කීටෝනයක් එන්නද? පළවෙනි උත්තරේ බලන්නකෝ. COOH කාබොක්සිලික් අම්ලයක් කෙලින්ම අහක් කරයි. දෙක C දිත්තබන්තෝ O එස්ටරයක් අහක් කරනවා. තුන COO එස්ටරයක් එස්ටිබඩ එස්ටරයක් අහක් කරනවා. හතර CH3 CH2 COH ඔන්න ඇල්ඩිහයිඩයක් අහනවා. පහ ඒකෙත් එහෙමයි. ඒත් ඇල්ඩිහයිඩ්. දැන් අපි දන්නවනේ ඇල්ඩිහයිඩයක් විතරක් ප්‍රමාණවත් වෙලා බෑනේ. ඇල්ෆා හයිඩ්‍රජන් එකක් තියෙන්න ඕනේ. දැන් අපි බලමු 4 සහ 5 තියෙනවද ඇල්ෆා හයිඩ්‍රජන්. 4 තියෙන මෙහෙම එකනේ. CH3 CH2 C දිත්තවල OH. වාට පේනවා මේ තියෙන කාබනෝයිල් කාබන් එක ඊට යාබද කාබන් මේ ඇල්ෆා කාබන් ඒ ඇල්ෆා කාබන්ට ඇල්ෆා හයිඩ්‍රජන් තියෙනවා. අන්න මේක උත්තරේ ඉක්මනට ගන්න පුළුවන්. ගන්න පස්වෙනි උත්තරේ මේ 4. පස්වෙනි උත්තරේ බලන්න. ඒකේ බලන්න ඔන්න සීලිත්ත බන්ධිතව ඔන්න කාබනෝයිල් කාබන් තියෙනවා. ඒ කාබන්ට යාබද කාබන් එකක් තියෙනවා. ඒ කාබන්ට CH3 කොටස් තුනක් සම්බන්ධ වෙලා තියෙනවා. දැන් බලන්න මේ තියෙන කාබනෝයිල් කාබන්. ඒ කාබන්ට යාබද කාබන්ට H නෑනේ. CH3 තුනක් තියෙන්නේ. ඒ කියන්නේ මේකේ ඇල්ෆා හයිඩ්‍රජන් නැත. ඇල්ෆා හයිඩ්‍රජන් නැත නෑ. එහෙනම් ඇල්ෆා හයිඩ්‍රජන් තියෙන මෙතන. එහෙනම් අපිට ගන්න පුළුවන් උත්තරේ 4 කියලා. පහේ නෑනේ. ඇල්ඩිහයිඩයක් තමයි. හැබැයි ඇල්ඩෝල් සංගමනයක් වෙන්න නම් සංගමන ප්‍රතික්‍රියාවකට භාජනය වෙන්න නම් ඇල්ෆා හයිඩ්‍රජන් එකක් තියෙනවා. එයාගේ ඇල්ෆා හයිඩ්‍රජන් නැහැ. ඒකන පහ උත්තරේ ගන්න බෑ. අපේ උත්තරේ විදිහට 4 ගන්න පුළුවන්. හරි 9 වෙනි ප්‍රශ්නෙට. හරි ඊට පස්සේ අපි 11ට